හැටි විතර. ගාගුලි නැන්දේ ඔයාලා මේක තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියකට නැන්දේ. වැරදි මොකුත් නෑ. අදින් පස්සේ නෑකන් ඉවර. මට තේරෙන්නේ නෑ. ඉන්නකො මම මේ කතාව කියනක. ඔය වගේ දෙපිට කාට්ටු ගස් නරියෙක් අපේ කෙල්ලට කොහොමදත් ඕන්නේ නෑ. ඒක කියන්න තමයි ඔබට එන්න කිව්වේ. ඔයා අපිට හෙන්න බන කතා කියලා බොරු බයිලා ගහලා අපේ අර අහිංසක තාත්තාව බොරු වැරද්දකට හිර යවන්නේ හැදුවේ. තමුසෙනම් මහ මොකෙද්ද මන් දන්නේ නැහැ මංජිත. දෙයියා හමුදුරුවනි දැන් මම මොකද්ද කරපු වරද? මට බනින්නේ. දැන් උන්නේ ලෝකෝත්තර වැඩ කළා අපිට මරසිදන්න. දැන් මමද බොරුකාරය දැන්. බඳින්නවත් උවමනාවක් නැති එකට කාලා එකට බීලා මගේ තාත්තටම කෙලවන්න හදන මිනිහෙක් මට එපා. යකෝ දැන් මමද මෙතන වැරදි? නිකන් බොරුවට මේ නැට්ට පා ගන්න එපා ඕයි. තමුසෙලා. දැන් අර පල් හොරෙක් එක්ක එකතු වෙලා කැලෑ පත්තර ගහලා අල මුළු පවුලකටම කෙලවලා උන්ගේ සල්ලි හොරා කාලා ඒ මදිවට මේ යකා මේ තමුසලාවත් අන්දලා මේක තේරුම් ගන්නවා. මේ මංජිත තමුසේ බලු වැඩ සේරම ඉගෙන ගත්ත අර කපටි රජා ළඟට ගියාට පස්සේනේ තමුසෙට මාව ඕන්නම් තමුසේ ඌ ඉස්සරහටම ගිහිල්ලා කියන්න ඕනේ තමුසෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හරිද? එහෙම කිව්වොත් විතරක් මං තීරණය කරන්නම් අපේ සම්බන්ධය මින් ඉදිරියට තියනවද නැද්ද කියලා. නැත්තම් ඉතින් නෑ කිව්වොත් නෑම නෑ තමයි. නෑ එහෙම ඕනේ. ඔබ වගේ හීපාටුවෙක් අපේ බෑන වෙන්න කොහොමත් ඕනේ. ඕන්නේ නෑමයි. යකෝ පුදුම මේ ගිනි ගෙඩිදි මගේ ඔළුවට පත බෑවෙන්නේ. කතා වැඩක් නෑ. කරන්න ඕනේ දේ කිව්වා. නැත්තම් ආයේ මේ පාරේ යනකොට මෙතන නවත්තන්න එහෙම ඕනේ නෑ. හරි? අනේ බබා ඔයාලා මේ හැසිරෙන විදිය හරි වැරදි. මේ එහෙම හැසිරෙන්න එපා නැන්දේ. අපි දන්නවා කවුද හරි කවුද වැරදි කියලා. ආයේ කතා ඕනේ නෑ. වැඩේ නොකරොත් කසාදේ කටු ගන්නවා දෙකක් නෑ. දැන් යනවා. දැන් ඉතින් ඵලයන්